හැලෝ හැලෝ හැමෝටම අපි මේ වීඩියෝ එක බලන්න අපි කොහොමද හෝම් පේජ් එක ඩිසයින් කරගත්තේ කියලා. හරි අපි ඔයාලා බලමු මේ තියෙන මේ හෙඩර් එක. ඒ කියන්නේ මේ හෙඩර් එක ඇවිල්ලා හැම පේජ් එකකටම අපි මේ පේජස් කොහේ ගියත් මේ හෙඩර් එක හැමෝම තියෙනවා. අන්න ඒ වගේ තමයි ෆූටර් එකක් කියන්නේ. ඒ කියන්නේ අපි කොහේ ගියත් මේ ෆූටර් එක සහ මේ හෙඩර් එක තියෙනවමනේ. අන්න එන්න ඒ නිසාම අපි මෙතනින් කරලා තියෙන්නේ හෙඩර් කියලා හෙඩ කියලා අපි වෙනම ෆයිලක් අරගෙන එක එකපාරටම එතනින් දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙනවා මෙතන තියෙන්නේ අපේ sign out register කියන්නේ මේ තියෙන මේක. ඊට පස්සේ help and contact එක. ඊට පස්සේ මේ තියෙන මේ header එක. ඊට පස්සේ මේකෙන් තියෙනවා nav bar එක. ඒ අපේ logo එක තියෙනවා search bar එක මෙතන drop down එකක් තියෙනවා ඊට පස්සේ search button එක තියෙනවා ඊට පස්සේ advanced තියෙනවා අන්න එහෙම තමයි අපි මෙතන ඩිසයින් කරලා තියෙන්නේ දැන් අපි drop down එකට unordered list එකක් දාලා list items වලට අපිට drop down එකේ මොනවද එන්න ඕනේ කියලා දාලා ඊට පස්සේ අපි contact admin එකක් දාලා එහෙම තමයි අපි මෙතන ඩිසයින් කරලා තියෙන්නේ එතකොට ඊට පස්සේ අපි අනිත් එක දැන් මේක අරසලා අපි වෙන වීඩියෝ එකක් බලමු අනිත් එක ෆූටර් එක. ඊට පස්සේ ෆූටර් එක ඇවිල්ලා බ්ලැක් කරලා තියෙන උනේ BG බ්ලැක් එකක් දාලා අපි call to එකක් අරගන්න ඕනේ. ඒක full width එකක් ඕනේ. text එක center වෙන්න ඕන. ඊට පස්සේ ඒකේ තියෙන details ඔක්කොම දාලා තමයි අපි ෆූටර් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි home page එක ගියාම අපි උඩින් row එකක් හදලා include කරගන්න header PHP එක. ඊට පස්සේ මේ අන්තිමට include කරගන්න footer එක. එතකොට අපිට මේක include කරන්න තමයි දන්නේ. include කරන්න තමයි ඕනේ. එතකොට හැම page එකකටම ගිහිල්ලා ආයෙත් type කරගෙන ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ දැන් අපි බලමු අපි body area එක මේ තියෙන mobile phones කියලා. අපි මෙතන use කරලා තියෙන bootstrap card එක. මේ තියෙන bootstrap card එක මේ image එකේ තියෙන bootstrap head එක මේකේ තියෙන bootstrap body එක. එතකොට ඒ කියන්නේ bootstrap card body එක අපි ඒක බලමු මේ තියෙන කැටගරි නේම් එකක් විදිහට ඒකට call to එකක් දාලා mobile phone CEO කියලා දාලා ඊට පස්සේ මෙතන තමයි bootstrap card එක අපි use කරලා තියෙන්නේ මේ තියෙන card එක මේක image එක card කියලා class එකක් තියෙන bootstrap ලාගේ එහෙම තමයි අපි මේ අපේ body page එක හදලා තියෙන්නේ අපි අනිත් වීඩියෝ එක බලමු මේ carousel එක අපි කොහොමද හැදුවේ කියලා